ආයුබෝවන්. අද අපි ගැඹුරින් බලමු 2025 සයිබර් ආරක්ෂණයේ ඉදිරියට යන්න මොනවද මේ අත්‍යවශ්‍ය වෙන හැකින් මෙවලම් තාක්ෂණයන් කියලා. මේකට අපි පදනම් කරගන්නේ මේ ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයෙක් මෑතකදී YouTube එකේ කරපු සාකච්ඡාවක අදහස් ටික. ඔව්. ඉතින් අපි අරමුණ එතනින් අර වැදගත්ම දේවල් ටික අදහගෙන ඉන්න කෙනාට සරලව පැහැදිලිව ඉදිරිපත් කරන එක. ඇත්තටම. මොකද මේ තාක්ෂණය කියන එක හරිම වේගෙන් වෙනස් වෙනවානේ. අලුත්ම දේවල් මේ කාර්යක්ෂම මෙවලම් ගැන දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්. එහෙනම් පටන් ගමු නේද? මූලිකම තැනින් Linux නැතුව බෑ වගේ නේද මේ වැඩේදී. අනිවාර්යයෙන්ම Linux දැනුම අත්‍යවශ්‍යයි. ගොඩක් tools වැඩ කරන්නේ Linux වල. අපි ඉලක්ක කරන system ගොඩක් ඒවා Linux. විශේෂයෙන් අර IoT උපංගයම ගත්තම ඒවත් බහුතරයක් Linux තමයි. හරි. ඒ වගේම තමයි Python නේද? programming language එකක් විදියට. ඔව්. Python නම්ද අනිවාර්යයි වගේ. මේ සයිබර් ආරක්ෂණ මෙවලම් වලින් කියන්න පුළුවන් 80ක් 90ක් වගේ ලියවිලා තියෙන්නේ Python වලින්. හැමද? ඒ නිසා තියෙන tools තේරුම් ගන්න පොඩි වැඩ ඔටෝමේට් කරගන්න සමහරවිට Tamanටම tool එකක් ලියා ගන්න උනත් Python ඕන වෙනවා. එතකොට මේවා ඉගෙන ගන්න අතපත ගාලා බලන්න ආරක්ෂිත තැනක් එහෙම. ඒකට තමයි අර VMware Workstation වගේ virtualization software එකක් ගොඩක් වැදගත් වෙන්නේ. හොඳම දේ තමයි ඒක දැන් personal use එකට free දෙනවා. ඒක න නියමයි. ඉස්සර සල්ලි දීලා ගන්න ඕන නේද? ඔව්. දැන් free. ඉතින් මේකෙන් පුරුවන් තමන්ගේම මැෂින් එක ඇතුලේ වෙනම virtual machines VMs හදාගන්න. ඒ කියන්නේ ආරක්ෂිතව අත්හදා බලන්න පුරුවන් කිසිම අවුලක් නැතුව. හරියේ තමයි. කිසිම නීතිමය ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ සිස්ටම් එකට හානියක් වෙන්නෙත් නැහැ. malware analysis වගේ දේවල් කරන්නත් නියමයි. හරි. ඒතකොට network පැත්තට ගියොත් Nmap ගැන කතා නොකරම බෑනේ. port scanning වලට. Nmap කියන්නේ මූලිකම එක. ඒත් හරිම උගලවත්. නිකම ports හොයනවට වඩා අර SSA වගේ option එකක් දුන්නම ඔව් OS එක service version ඒ ඔක්කොම වගේ විස්තර ගන්න පුළුවන්. හැබැයි දැන් මේ 2025 වෙද්දී Nmap scripting engine එක, ඒ කියන්නේ NSE එක ඒක පාවිච්චි කරලා තව දේවල් කරන එක වැදගත්. ඒක කොටක ඇතනේ නෑ බගේ නේද? ඒකේ සම්පූර්ණ හැකියාව පාවිච්චි කරන්නේ අඩුයි. මතක තියාගන්න ඕනේ හැක් කරන්නේ පෝට් එක නෙවෙයි ඒ පෝට් එකකින් දුවර සර්විස් එකේ අවුලක්. හැබැයි ඉතින් අනුන්ගේ සිස්ටම් ස්කෑන් කරන එක ප්‍රශ්නයක් නේද? නීතිය පැත්තෙන්. අනිවාර්යෙන් ඒක තමයි අර VMware වගේ එකක තමන්ගේම VMs හදාගෙන වැඩ කරන්න කියන්නේ. අවසර නැතුව කිසිම දෙයක් කරන්න බෑ. ඒක පැහැදිලිවම නීති විරෝධී. හරි පැහැදිලි. ඒකට web applications ඒ පැත්තට මොනවද වැදගත්? burp suite එක ගැන කිව්වා නේද? burp suite community edition එක නොමිලේ ලැබෙනවා. ඒක proxy එකක් වගේ වැඩ කරන්නේ. ඒ කියන්නේ මැද්දට වෙලා බලන් ඉන්නවා. අපේ ඒට එකයි වෙබ් සර්වර් එකයි අතරේ යන්නේ එන ඔක්කොම request responses අල්ලගන්නවා. ඊට පස්සේ අපිට ඒවා බලන්න, analyze කරන්න ඕන නම් වෙනස් කරලා යවන්නත් පුරුවන්. එතකොට SQL injection, XSS වගේ දේවල් ටෙස්ට් කරන්න ඒක අත්‍යවශ්‍යයි. අනිවාර්යයෙන්ම. ඒ වගේ vulnerability හොයන්න burp suite මැතුවම බෑ. හරි. network web බැරුණම තව මොනවද විශේෂයෙන් කතා වුනේ? අර shodan වගේ ඒවා. shodan. ඒක search engine එකක්. හැබැයි Google වගේ නෙවෙයි. ඒකෙන් හොයන්නේ ඉන්ටර්නෙට් එකට connect වෙච්ච devices. devices කිව්වේ? කැමරා, router, සමහර විට industrial control systems, ශීතකරණ පවා. ඉතින් ආරක්ෂාව අඩු devices මොනවද කියලා ලේසියෙන් හොයාගන්න පුළුවන් shodan වලින්. හරි. ඊට උඩ nuclei. ඒක මොකක්ද? nuclei කියන්නේ vulnerability scan එකක්. හරිම වේගවත්. ගොඩක් templates තියෙනවා. දන්නා දුර්වලතා දහස් ගාණක් ඉක්මනට ස්කෑන් කරලා බලන්න. ඒ කියන්නේ shodan වලින් හොයලා nuclei වලින් ස්කෑන් කරනවා වගේ. ඒ වගේ workflow එකක් හදාගන්න පුළුවන්. burp වලින් manual testing වලට අමතරව. දුර්වලතාවයක් හම්බුණා කියමුකෝ. ඊට පස්සේ exploit කරන්න. අන්න එතනට තමයි metasploit framework එක එන්නේ. metasploit. ඒක නම් ගොඩක් ප්‍රසිද්ධයි නේද? ගොඩක් බලවත්. දන්න vulnerabilities use කරලා system එකකට access ගන්න අවශ්‍ය exploits, payloads ඔක්කොම වගේ තියෙනවා. හැබැයි ඉතින් මුලදී ටිකක් සංකීර්ණයි වගේ දැනෙන්න පුළුවන්. හරි. එතකොට password cracking වලට hashcat. ඒක තමයි දැන් ගොඩක්ම පාවිච්චි වෙන්නේ. password hashes crack කරන්න. GPU power එකත් use කරනව නේද? වේගෙට. GPU පාවිච්චි කරන නිසා හරිම වේගවත්. Wi-Fi පැත්තට? air crack, NG. ඒක තමයි Wi-Fi hacking වල මුල්ම ප්‍රධානම tool එක. WPA2 security check කරන්න
ක්‍රැක් කරන්න තාමත් පාවිච්චි වෙනවා. හරි අන්තිමට ජීත්‍ර ගැනත් කිව්වා නේද? රිවර්ස් එන්ජිනියරින් වලට. ලිසිස් වගේ දේවල් වලට ගොඩක් වැදගත්. අමතකුණා AI ගැනත් පොඩි සඳහනක් තිබ්බ නේද? ක්ලෝඩ් වගේ. අනිවාර්යෙන් AI එක දැන් ලොකු උදව්වක්. පොඩි Python ස්ක්‍රිප්ට් එකක් ලියාගන්න, කෝඩ් එකක බග් එකක් හොයාගන්න, මොකක් හරි සංකල්පයක් තීරුම් ගන්න AI පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ වැඩේ එෆිෂියන්සි එක වැඩි වෙනවා. ගොඩක්. එහෙනම් මේ ඔක්කොම ගත්තම පේනවා 2025 වෙද්දි මේ ෆීල්ඩ් එකේ ඉන්න නම් Linux, Python වගේ බේස් එකේ ඉඳන් Nmap, Burp, Metasploit, Hashcat වගේ ගොඩක් tools ගැන දැනගෙන ප්‍රැක්ටිස් කරලා තියෙන්න ඕන. හරියටම දැනගෙන විතරක් මදි. වැදගත්ම දේ තමයි අර කිව්වා වගේ VMware වගේ safe environment එකක මේව දාලා බය නැතුව අතපත ගන්න එක. සෙල්ලම් කරන එක. මෙහි කතා කරපු ගොඩක් මෙවලම් ආරක්ෂාවට වගේම ප්‍රහාරයටත් පාවිච්චි කරන්න පුළුවන්. ඔව්. ඉතින් තාක්ෂණය මෙච්චර දියුණු වෙද්දී මේ බලවත් මෙවලම් එක්ක වැඩ කරද්දී අර ටෙක්නිකල් ස්කිල් එකට අමතරව තව මොනවද ඇත්තටම වැදගත් වෙන්නේ ඉස්සරහට යන්න. සමහර විට අර ප්‍රශ්න විසඳීමේ හැකියාව නැත්නම් නිර්මාණශීලීව හිතන එක, වේගෙන් ඉගෙන ගන්න එක, ඒ ගැන හිතන්න වටිනව නේද?